ABC Family Vlog. අපි අද අරගෙන එන vlog එක ටිකක් වෙනස් එකක්. අද මම මේ කියන කාරණාවලට සමහර විට ඔයා එකඟ වෙයි. සමහර විට එකඟ නොවෙන්නත් පුළුවන්. ඉතින් මොනවද කියලා බලමුකෝ අපි. අපේ ගෙවල් වල ඉන්න පොඩ්ඩෝ අවුරුද්දක් විතර වුණාට පස්සේ පාට කූරක් පැන්සලක් එහෙම හම්බ වුණොත් කුරුටු ගාන්න හරිම ආසයිනේ. හැබැයි ඉතින් පොත්වලට වඩා එයාලා කැමතිම බිත්තිවල බිම වගේ තැන්වල අඳින්න තමයි. ඉතින් මෙන්න මේකේ වාසි ටිකක් තියෙනවා. අන්න ඒ ගැන තමයි මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් අපේ පැංචත් මේ දවස්වල හරියට බිත්තිවල, ඇඳන්වල, මේසවල, බිම හැම තැනම පොත්වලට වැඩිය මෙන්න මේ වගේ බලි රූප කුරුටු ඔක්කොම අඳිනවා යාට අහුවෙන එකකින්. ඉතින් මෙන්න මේ විදිහට මේ බිත්තිවල බිම මේ වගේ තැන්වල අවුරුද්දක් වෙච්ච වෙලේ ඉඳලා මේ පුංචි අයට අඳින්න දෙන එකෙන් අපිට ලැබෙන වාසි මොනවද කියලා තමයි මම ඔයාලත් එක්ක කතා කරන්න කිව්වනේ. ඉතින් මේකේ වාසිය අපිට වඩා මෙන්න මේ පුංචි පැංචියන්ට තමයි තියෙන්නේ. අපි බලමුකෝ. කාරණා 7ක් තියෙනවා. ඒ කාරණා 7 මම ඔයාලට මෙන්න මේ විදිහට කියන්නම්. ඉතින් මේවා හොයාගෙන තියෙන්නේ පර්යේෂණ වලින් තමයි. පළවෙනිම එක තමයි චාලක කුසලතා වර්ධනය. පාටකූර පැන්සල වගේ දේවල් අල්ලා ගැනීම මගින් අත්වල ඇඟිලිවල කුඩා මාංශ පේශි ශක්තිමත් වෙනවා. දෙවෙනි එක නිර්මාණශීලීත්වය සහ පරිකල්පනීය වර්ධනය. නිදහසේ විශාල මතු පිටක අඳින විට ඔවුන්ගේ හැඟීම්, සිතුවිලි, අදහස් නිදහසේ ප්‍රකාශ කරනවා. තුන්වෙනි එක සංජානනීය වර්ධනය. යමක් සිදු කිරීමට හෝ සිදුවීමට හේතුව සහ බලපෑම තේරුම් ගැනීමට පටන් ගන්නවා. උදාහරණයක් විදිහට මගේ අත මේ විදිහට අරන් ගියොත් මට රවුමක් අඳින්න පුළුවන්. ඔන්න ඔය වගේ පුංචි සිතුවිලි සංජානනීය වර්ධනයේ විදිහට එයාලා වර්ධනය කරගන්නවා. ඒ සිතීමේ හැකියාව දියුණු වීම අනාගතයේදී එයාලට කියවීම, ලිවීම වගේම ගණිතය වගේ දේවල් වලට මූලික අඩිතාලමක් වෙනවා. ඊළඟට 4 වෙනි එක චිත්තවේගී ප්‍රකාශනය වර්ධනය. එයාලට වචන වලින් කියන්න අපහසු දේවල් හැඟීම් හරි අපූර්වට මේ චිත්‍ර තුලින් එයාලා ඉදිරිපත් කරනවා. 5 වෙනි එක අවකාශය දැනුවත්භාවය සහ ශරීර සම්බන්ධීකරණය. විශාල ඉඩක ඇඳීම මගින් මේ පොඩ්ඩන්ට අවකාශ භාවිතය දිශාවන් පිළිබඳව සිතීමට, ඉගෙන ගැනීමට, විනිශ්චය කිරීමට අවස්ථාවක් එයාලටම ලැබෙනවා. ඊළඟට භාෂා වර්ධනය. මේ පොඩ්ඩෝ අඳින චිත්‍ර ගැන ඔබ යමක් ඇසුවොත් ඔවුන් ඒ වටා කතාවක්, කතන්දරයක් ගොතලා ඔබට පවසාවි. එහිදී ඔබත් අදහස් ප්‍රකාශ කරමින් ඔවුන්ට උදව් වුණොත් තවත් ඔවුන්ගේ භාෂා හැකියාව ඔවුන් තුල වැඩි වර්ධනය කරගන්නවා. අන්තිම එක තමයි විශ්වාසය සහ ස්වාධීනත්වයේ වර්ධනය. නිදහසේ ඇඳීමට දීම නිසා දරුවන්ට දරුවන් ගැන, වැඩිහිටියන් ගැන, අම්මා තාත්තා ගැන විශ්වාසයක් ඇති වෙනවා. ඊළඟට මට මේ දේ කරන්න පුළුවන්, සිතන්න පුළුවන් කියලා ස්වාධීනත්වයක් ඔවුන් තුලම ගොඩනැගෙනවා. එය මතු දවසක ජීවිතයේ අවදානමක් වුණත් බාර ගන්නට උපකාරී වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා ටික මේ විදිහට නිදහසේ යාලට අඳින්න දුන්නාම එයාලා තුලම වර්ධනය වෙනවා. ඉතින් සමහර විට ඔයාලා මේ දේවල් වලට කැමති නැති වෙන්න පුළුවන්. ඔයා ඉන්නේ කුලී ගෙදරක නම් සමහර විට තමන්ගේ විත්ති කැත වෙනවට කැමති නැත්නම් ඔයාට ඒකටත් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර ඉන්න පොඩ්ඩන්ට නිදහසේ අඳින්න සෝදන්න පුළුවන් වර්ණක භාවිතා කරන්න දෙන්න. ඒ වගේම තමයි බිත්තිවල කඩදාසි වලින් ආවරණය කරලා කඩදාසි බිත්ති මත අඳින්න දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් විශාල ප්‍රමාණයේ බෝඩ් වගේ දේවල් ගෙනල්ලා එයාලට සවි කරලා දෙන්න පුළුවන්. එයාලගේ නිදහසේ සිතුම් පැතුම් අදහස් ඒ දේවල් මේ විදිහට පුංචි කාලේ ඉඳලම ඇඳලා ප්‍රකාශ කරන්න. ඉතින් මං හිතන්නේ මම මේ කියපු කාරණා ටික ඔයාලට වැදගත් වෙන්න ඇති. ඔයාගේ ගෙදරත් පුංචෙක් පැංචියෙක් ඉන්නවා නම්. ඉතින් අපේ ගෙදර පැංචා මේ දවස්වල මෙන්න මේ විදිහට තමයි සම්පූර්ණම වැඩි හරියක් කාලේ ගත කරන්නේ බිත්තිවල අඳිනවා. ඉතින් මට නම් මේක හරිම සතුටුයි. ඉතින් එයා මේ වගේ දේවල් කරනකොට මෙයාලා ලොකු වෙනකොට අපිට පුළුවන් මේ දේවල් කොහොමත් අපි ගෙවල් දොරවල් අලුත් වැඩියා කරනවානේ. ඒ කරනකොට අපිට පුළුවන් මෙයාලා ලොකු වුණාට පස්සේ මෙයාලට තේරුම් කරලා දීලා
අපිට මේ දේවල් පිරිසිදු කරගන්න, අලුත් ඇඩියා කරගන්න. ඉතින් කඩනවා බිඳනවා නෙවෙයිනේ. අපිට තියෙන්නේ කලර් වොෂ් එකක් කරගන්නනේ. ඉතින් ඔයාලටත් මම අර කිව්ව දේවලුත් අනුගමනය කරලා ඔයාලගේ පැංචියම්ව සතුටින් තියන්න, එයාලගේ ඉදිරි අනාගතේම සාර්ථක කරගන්න අවස්ථාවක් හදලා දෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා ටික අහගෙන හිටියනම්. එහෙනම් ඉතින් අද ගෙනාපු මේ වීඩියෝ එක චුට්ටක් වෙනස් කියලා කිව්වේ මම ඒකයි. අපි අදට ගිහින් එන්නම්. තවත් ලස්සන වීඩියෝස් ගොඩක් අරගෙන ඉස්සරහට එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මතක් කරලම TCC Family Blog අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. අපිත් එක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.